තිස්ස මහරහතන් ටවුන් එක. දැන් මේක මොකක්ද මම කරන්න ඕන? මේක අඳින අඳන යන්නේ. දැනට මේක ගලවලා මට පොරවන්න දෙන්න. නම් මොකද්ද? හේමසිරි වීරසිංහ. තාත්තට දැන් සතුටුයිද මේක පෙරවුවට? මේ දැන් මම ඔබට මේ වෙලාවේ මේ මතක් කරන්නේ මේ තාත්තා පහුගිය දවස්වල අම්බුලුගල රජමහා විහාරයේ පොයේ දවසේ මගේ වැඩසටහනට එනවා net fm එකේ. ඊට පස්සේ අද තිස්ස මහාරාමේ මේ වෙලාවේ අපි මේ ඉන්නේ තිස්ස මහාරාම රජමහා විහාරයේත් පොය දවසේ වැඩසටහනට මේ තාත්තා දැන් අද සහභාගී වෙනවා. තාත්තා එන්නේතර කොහේදන්ද? හොරණ ඉඳලා එන්නේ. වයස 74යි. ඉතින් අවුරුදු 74යි. තනියම එනවා. දැන් අදත් හොරණ ඉඳන් මේ තිස්ස මහාරාමයට ඇවිල්ලා තියෙනවා. මට මේ තාත්තව දැනෙන හරි අපූර්ව තැනක් තියෙනවා. ඒ තමයි අම්බුලුගල ගිය පොය දවසේ වෙසක් පොය දවසේ උදේ 8 ඉඳලා 10 වෙනකන් තියෙන දේශනේ සාකච්ඡාවයි net fm එකේ ඉවරුණාට පටන් ගන්න කලින් නේ සාකච්ඡාව පටන් ගන්න කලින් මේ තාත්තා මගේ ළඟට ඇවිල්ලා මට කියනවා අපේ හාමුදුරනේ මං හරි දුකෙන් ඉන්නේ කියලා. දැන් ධර්මදේශන අහන්න මෙච්චර දුර ඉඳලා එන මේ තාත්තගේ මූණේ එහෙම දුක පෙනුමක් තිබුණේ නැහැ බනහන කම්ම. හරියම hina වෙච්ච ප්‍රියමනාප විදියට තමයි බණ ටික ඇහුවේ තාත්තා. එතකොට තාත්තා බණ ටික එහෙම අහලා දේශනාවෙන් පස්සේ මට ඇවිල්ලා කියනවා හරි දුකෙන් ඉන්නේ කියලා. දැන් මට හරි පුදුම හිතුණා පිරිස අතරේ බොහොම මේ තරම් සිනහමොස් මුහුණින් සතුටින් හිටපු මේ තාත්තා ඇයි එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ තාත්තට මතකද මේ සිද්ධිය? හොඳට මතකයි. ඒතර මේ ඇයි මං ඇහුවා ඇයි දුකෙන් ඉන්නේ කියලා. තාත්තා මොකද්ද මට කිව්වේ වෙලාව? ඇයි දුක? මට ඇති වුණ දුක අපිට මේ ආමුලගේ බණ අහනම් වෙන්න තව බොහොම කෙටි කාලයක්. අපේ වයස දැන් මම ගිහිල්ලානේ. ඉතින් තව බහන්න තිබුණා නම් අපේ ආමුලගේ බණ මං හරි වාසනාවන්තයි. අර අන්න ඒක තමයි දැනුනේ. තාත්තා කියනවා මට දුක මට ඉස්සෙල්ලාම කිව්ව දේ තමයි මං තව වැඩි කාලයක් ඉන්න එකක් නෑ මං තව බොහොම ටික කාලයයි ජීවත් වෙන්නේ. තාත්තා කියනවා ඒ නිසා තව ටික කාලයයි කියලා හොඳටම දන්න නිසා මට තියෙන දුක මේ ධර්මය අහන්න තියෙන්නේ තව ටික කාලයයිනේ කියලා. ඒ වචනේ කියනකොට තාත්තා දන්නවද මට ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුතුමාව මතක් වෙනවා. ඒ වගේ බුද්ධ කාලේ හිටපු ශ්‍රාවකයෝ විශේෂයෙන්ම තාත්තා ඒ වෙලාවේ මට හොඳටම මතක් වෙච්ච චරිතේ මම ඒ වෙලාවේ සාකච්ඡාවේදී ඒ චරිත ගැන කිව්වා නකුල පිතා. නකුල පිතත් ඕ වගේම බොහෝ මම කියවනේ සාකච්ඡාවේනේ බොහෝ දුර ඉඳලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ඒත් කියනවා අනේ ස්වාමීනි දැන් මේ දුර්වල වෙලා හොඳටම ඉස්සර වගේ එන්න යන්න බෑ සංඝයා දකින්න බෑ ඉස්සර වගේ මට තව ටික කාලයකින් ඔබ වහන්සේලා මෙහෙම හම්බෙන්නේ මේ ධර්මය ඇහෙන්න කියලා. ඉතින් මේ තාත්තත් ඒ වගේ තව ටික කාලයකින් මට මේ ධර්මය අහන්න හම්බෙන්නේ ඔබ වහන්සේලා ඇසුරේ මේ විදියට මට තව කාලයක් ඉන්න වෙන්නේ නැහැ මම දන්නවා මම තව ටික දවසකින් යයි කියලා තාත්තට අන්නේ ධර්මය ඇහෙන්න අවස්ථාව නැති වෙන එක සම්බන්ධව තමයි යාට තියෙන දුක. ඉතින් බොහෝ දුර ඉඳලා එහෙම ධර්මයට බොහොම ගෞරවයෙන් එන තාත්තා අද දවසේ මේ චීවරයක් අරගෙන ඇවිල්ලා
මගෙන් ඉල්ලීමක් කරා එක වතාවක් කරේ පුළුවන් නම් පොරව ගන්න කියලා. ඉතින් මං තාත්තගේ අතින්ම පොරවන්න අවස්ථාව මේ වෙලාවේ උදා කරලා දුන්න. තාත්තට සතුටුද? ඈ? සඟුන් වෙතට දන් පුදා නම දින්න සිත පහදමු දැන් සසර සෝපත් භාවයේ පිණිසම තාත්තා මේ රැස් කරන හැම පිනක්ම හේතු ආසන වේවා කියලා බොහෝම ආදරෙන් ආශිර්වාද කරනවා. දැන් මං අද මෙහෙම කතා කරයි කියලා හිතුවේ නෑ නේද? මං දැන් කිලෝමීටර් 2කට වැඩිය මේ පන්සලෙන් ගිහිල්ලා මග යනකොට ආයි තාත්තා මතක් වෙලා මං ආයි ආවේ හරවගෙන මේ ආපහු ආවා තාත්තගේ කතා කරලා යන්න ඕන හින්දා. මේ මොකද එදා කිව්වනේ අපේ ජීවිතේ තව කොච්චර කාලයක්ද දන්නේ නැහැ කියලා. තාත්තගේ නෙමෙයි අපේ ජීවිතෙත් එහෙම තමයි. අපේ ජීවිතෙත් තව කොච්චර කාලයක්ද දන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා අපි ඉන්න මොහොතේ මේ විදියට පුළුවන් තරම් කුසලයක් කරගන්න ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මේ තාත්තා හැම ප්‍රයෝජන ගන්න කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ටත් මම හිතනවා මේ තාත්තා සෑහෙන ආදර්ශයක් ඇති. ඒ නිසා මට හිතුණා මේ තාත්තව ඔබට පෙන්වන්න. මේ වගේ වීරියවන්ත අය වයස බලන්නේ නැතුව මෙච්චර දුර ඇවිල්ලා ධර්මය අහනවා. හොඳට හයියක් තියෙන අය ලැජ්ජ වෙන්න ඕනේද නැද්ද කියලා මම ඔබෙන් අහනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.